ඊළඟ තැන ගිහලා උපදින එකත් ඔබට අදාළ නැහැ නේද ගාන්න කරයි. කරේ මොකද්ද ඊළඟ තැනට යයි. බලු වැඩ කරා නම් බැල්ලි කුසේන්දී ෂොක් එකට. අධිකලට හැමදේටම තණ්හා වෙලා ඉඳලා බැඳලා ඉන්නවා අතහැර ගන්න බැරි නම් මරණ මොහොතදී ඒකේදරම මල පෙරේති වෙලා උපදී. ආයි අහන්න දෙයක් නැහැ. ඕන්නම් ගෙවල් ඉඩම් අදම ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න. ඕන් තරම් ඉන්නවා මීට අවුරුදු 7000කට කලින් මැරිච්ච අයත් ඉන්නෝ ඒ ගෙදර. අහන්න දෙයක් නැහැ. ඕන්නම් මේ කියපු ටික ඕන්නම් අහලා බලන්න. ඇත්තද මේ අර හාමුදුරුවෝ කිව්වා මලාට පස්සේ පෙරේති වෙනවා කියලා ඇත්තද? ඇත්තදත් අහනවා මං අවුරුදු 7000 තිස්සේ කෙලසුටු කකා ඉන්නේ කියලා කියයි. මේක වෙලා තින්නේ ඔබට මහා සෙතක් කරන ලෞතුරා බුදු කෙනෙන්නේ මේවා කියන්නේ. අනේ එයා දන්නවා අපිනේ දන්නේ. ඕක විද්‍යාඥයෙක් කිව්වනම් හිස් මුදුනින් පිළිගන්නවා. රේඩියෝ තරංග තියනවද? රේඩියෝ තරංග මේ ලෝකේ තියනවද? මම මේ තරුණ පිරිසට කියන්නේ. රේඩියෝ තරංග තියනවද මේ ලෝකේ? ඈ? තියනවා. දැක්කද? එහෙනම් තියනවා කියන්නේ කොහොමද? ඇයි විද්‍යාඥයන් කිව්වේ? විටමින් A, විටමින් B, විටමින් C තියනවද? තියනවා. තියනවනේ. දැක්කද? එහෙනම් පිළිගන්න. ඇයි කවුද කිව්වේ? විද්‍යාඥයා. බ්ලූටූත් තියනවද? තියනවා. දැකලා තියනවද? නෑ. කවුද කිව්වේ? විද්‍යාඥයා. ඔය විද්‍යාඥයා කියපු ඔක්කොම හිස්මුදුනින් පිළිගන්න ඔබ වෙනුවෙන් සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම් පුරලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා ඔබ මේ සසරින් ගොඩ දාන්න බුද්ධත්වයට පත් වෙන අත්දැකීමේදීත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා අනන්ත අප්‍රමාණ ගිනි විඳපු අවුරුදු 80ක් ජීවත් වෙලා අවුරුදු පැය දෙකයි නිදාගත්තේ උන්වහන්සේ. ඒ ඔක්කොම කරේ ඔබ ගොඩ දාන්න ඔය මනුස්ස ජීවිතේ හම්බ වෙච්ච වෙලාවේදී. ඒ ඔක්කොම ගොඩ දාන්න ඕන කරන ඔක්කොම ටික ඔබට කියලා තියෙන්නේ. මෙහෙමයි මරණට පස්සේ මේකයි වෙන්නේ මැරිච්ච කාලේ මෙහෙ ගියේ මෙන්න මෙතන මෙහෙමයි මේ අපාය මෙහෙමයි මේ නිරේ මෙහෙමයි പ്രേත විෂය මෙහෙමයි තිරිසන්නු මෙහෙමයි මිනිස්සෙකුනේ මෙච්චර කාලයකට පස්සේ ආයි මිනිස්සෙක් වෙන්නේ නැහැ බුදුරු මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ ඔය ඔක්කොම ටික උන්වහන්සේ කිව්වා හැබැයි සත පහකට ගානක් නැහැ එයි කවුද කියන්නේ බුදුහාමුදුරුවෝ එයා කොහෙද දැන් මට වඩා ඔබ වෙනුවෙන් ඉපදිච්ච උන්වහන්සේ කියනවා මේ ලෝකෙට මැරෙන මිනිස්සුන්ගේ නියපිටේ වැලි ප්‍රමාණයක් නැවත මිනිස්සෙක් වෙන්නේ කියලා උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ කියන එක සත පහකට ගානක් නැහැ. හැබැයි ඔක විද්‍යාඥයෙක් කිව්වනම් හිස් මුදුනේ පිළිගන්න. හොඳට මතක තියාගන්න ඔබ සරණ ගිය විද්‍යාඥයෝ ඔක්කොමත් ඉන්නේ ওই තැන්වලම තමයි. හොඳට මතක තියාගන්න. ওই විද්‍යාඥයා අද කියන එක නෙමෙයි තව අවුරුදු 10කින් කියන්නේ. ඒක අද කියන එක කියන තව අවුරුදු 10කින් අනේ එදා පොඩ්ඩක් වැරදුනා අද තමයි හරියට පරීක්ෂණේ හම්බුනේ කියලා. පව් අපේ අය ඉතින් ඔය කියන අය වීඩියෝ කරන කැමරාවක් හම්බ වෙනකන් ඉඳී. හොඳට මතක තියාගන්න ඔය කැමරාව හදාගන්න දවසේදී මල පෙරේතයා කියලා වීඩියෝ කරන්නේ ඔබ. හොඳට මතක තියාගන්න. මේ සසර ගැන මං කියන්නේ. එදා හදන තව අවුරුදු 20000කින් හදන කැමරාවට වීඩියෝ කරගන්නේ තිරිසන් අත්දැවේ දුවන ඔබ. ගැරන්ඩියෙක් කියලා ඔබ ගිල දාද්දි ඔබ වීඩියෝ කරලා පෙන්නයි එදා ඉන්න ලෝක සත්‍යයට. එදාටත් ඒකලා කියයි අනේ පව් කියලා. අද ඔබ කියනවා වගේම මේ සසරක් එක්ක සෙල්ලම් කරන්නේ සසරින් ගැලවෙනවට වඩා වැදගත් යමක් ඔබට තාමත් තියෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඔය ඔක්කොම ප්‍රශ්න ටික විසඳලා අවුරුදු 75ක් 80ක් 90ක් වුණාට පස්සේ කල්පනා කරපන් අර හාමුදුරු කියපේ දැන් නම් ඇත්ත වේගෙන වගේ එනවා අරේනුත් පේනවා මෙහෙනුත් පේනවා දැන් නම් හරි. එතකොට ඉතින් මුකුත් කරගන්න වෙලාවකුත් නැහැ. නැත්නම් ඉතින් අපිටත් තිබ්බනේ. ඉතින් අපිටත් තිබ්බෙන් තව සෑහෙන කල් තියෙන අන්තිම කාලේ මේක කරන්න බෑ. නිවන පූර්ණේ කරගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඕක ලේසි වැඩක් නම් මේ ලෝකෙට බුදු කෙනෙක් කියනවා ඕක ඇවිල්ලා. කෝටි ලක්ෂයක් සක්වලීට හොඳම ගුරුවරයා අපේ ගුරුවරයා. කවුද? බුදු පියාණන් වහන්සේ. එහෙනම් ගුරුවරයා එහෙම කෙනෙක් නම් ප්‍රශ්න පත්‍රේ කොහොමද කියලා හිතා ගන්න. මේ කරන්න ඕනේ යුද්ධ ගැන අපිට ට්‍රේනින් කරන්න ලෞතර බුදු පියාණන් වහන්සේ කියපු ක්‍රමවේදය. එහෙනම් අපේ ගුරුවරයා බුදු පියාණන් වහන්සේ නම් අපි කරන්න ඕනේ යුද්ධේ කොයිතරම් අමාරු එකක් වෙන්න ඕනේ නැද්ද? ඒකට කොච්චර පුහුණු වෙන්න ඕනේ නැද්ද? ඒකටත් විතර මේ හම්බෙච්ච කාලෙත් මදි වෙලා ඉන්නේ මේ. තවත් මදි වෙලා ඉන්නේ. මට තේරෙන්නේ නැහැ පින්වතුනි. මටත් වඩා කල් එහාට ගිය ඔබ කොහොමද hina වෙන්නේ කියලා. අන්තිම chance එක මේ.
සමහර විට මේ බණ ටික ඔබට ආයි අහන්න හම්බ වෙන එකක් නැහැ මේ ජීවිතේ. මොකද තව පැයකින් ඔබ කන්ද ගෑන්නේ නැති ගියොත් ඔබ ජීවත් වුණත් වැඩක් නැහැ. ඇයි? බණ අහන්න විදියක් නැහැ, මාර්ගයට ඇතුල් වෙන්න විදියක් නැහැ. ඔබ ඉවරයි. මුකුත් වෙන්න ඕනේ නැහැ. කන්ද ගෑන්නේ නැති ගියොත් ඉවරයි. මොකද සෝතාපන්න වෙන්න බෑ කන්ද ගෑන්නේ නැති කෙනෙක්ට. ඉවරයි. ඔක්කොම ඉවරයි. chapter close. චරිත ඉවරයි. ඔබගේ රංගපෑම ඔක්කොම ඉවරයි. පව්. මනුස්ස ජීවිතය අද නාස්ති කරගන්න මිනිස්සු කොල්ලෙක් කෙල්ලෙක් තරහ වුණයි කියලා පව්. කල්ප කෝටි ගානකට පස්සේ හම්බ වෙච්ච මනුස්ස ජීවිතය ගිහිල්ලා බෙල්ල තියෙන කෝච්චිය. ඔබත් මැරෙන්න හිතනවනේ පිටුදින සල්ලි ගෙවා ගන්න බෑ කියලා එක එක ඒවාට. පව්. මනුස්ස ජීවිතය ගැන දන්නේ නැති නිසා ඔය. මනුස්ස ජීවිතේ රැකගන්න. මැරෙන්න කලින් මේ වැඩේ කළ ඉවර කරගන්න ඔබට වෙන කල යුතු කිසිවක් නැත. මට කියන්න තියෙන නම් එච්චරයි. මොකද ඔබ ඔය කරපු ඔක්කොම මං කරා. ඔබ ඔය කරන ඔක්කොම මං කරලා තියෙනවා. ඔබ ඔය කරන ඔක්කොම ඔබට වඩා ලක්ෂ ගුණයක් හොඳට කර කවුද? රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා 3ක හිටියා. සමහර කියනවා සමහර කාලවලද උන්වහන්සේගේ මාලිගාවේ පිරිමි පුලුටක් දකින්න ඕනේලු. උන්වහන්සේ කිව්වේ නමුත් ඔබ බුදුහාමුදුරුවෝ කොහෙද අපිට වඩා දන්නේ. අපි දන්නේ නැතිව කොහෙද උන්වහන්සේ දන්නේ. බුදුහාමුදුරුවෝ කියන මලාට පස්සේ මේකයි වෙන්නේ කියලා බලමුකෝ එන. අප්‍රමාදීව මේක කරගන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. බලමුකෝ මොන අප්‍රමාද අපිට වැඩ දිනවද? වෙන වැඩ නැති වෙන්නේ නැද්ද? ඒ නිසා පින්විතනි මේ කියන්නේ බොහොම බරපතල දෙයක්. ඔබට මේක කරගන්න සද්ධර්මයේ තියෙනවා. අවශ්‍ය කරන හැමදේම තියෙනවා. ඔබ උනන්දු වෙලා මේක කරගන්න. කර නැත්තු ඉන්නවා මේ ඕන තරම් මේ ඕනම තැනක. නිවන් දකින්න හරියට ඒ කටයුතු කරනවා නම් ඇති. මන් දන්නවා. ඔබට අවශ්‍ය නම් මන ටික ගහලා කටයුතු කරගන්න. එහෙම නැත්නම් මොකද කරන්නේ? එහෙම නැත්නම්